අධිකරණ ඇමතුමා ඔබතුමා හොඳ ඉගෙන ගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ ඇමතුමා අධිකරණයට ගරු කරන්න. නෑ ආයේ මම ඔබතුමා මේ කතාවට බාධා කරන්න එපා අධිකරණ ඇමතුමා. ඔබතුමාට ওই පුටුවේ ඉඳන් කතා කරන්නත් බෑ. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමතිකමට වැඩිය. වෙන පුටුවක ඉඳගෙන කතා කරන්න බෑ ඔබතුමාට. මොකක්ද අනේ? එදා මම නම කිව්වේ නෑ. මම නම කියලා නෑ. මම මගේ කතාවට අද අධිකරණ ඇමතුමාගේ විවාදයේ වෙලාවේ අධිකරණ ඇමතුමා මට කතා කරන්න දෙන්නේ නැත්නම් ඒක වැඩක් වැරදි. ඔබතුමාගේ විවාදෙ ඉතින් ඒක අහගන්න. ඒක නිසා මම කියන්නේ ගරු අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වා ජාතික ජනබලවේගයේ තමයි මහින්ද නන්දයි අරේ ඇතුළට දැම්මේ කියන එක ඒක අපි ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැම්මා. අපි ඒක දැක්කා. දැකපු හින්දා තමයි අපි මේ කියන්නේ. ඒක ඔබතුමා මොන විදියට තර්ක කරත් මොනවා කිව්වත් අපි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට දැකපු දේ තමයි අපි කියන්නේ. ඔබතුමා ටිකක් එදා සැර වෙලා චූන් වෙලා පළාත් පාලන ආයතන පිහිටවන හින්දා චූන් වෙලා ඔබතුමා චූන් එකට කිව්වා. නමුත් මේ අධිකරණ තීන්දුව දුන්නා අධිකරණයේ නඩුකාර මහතුරු 3 දෙනෙක්. ඒ නඩුකාර මහතුරු 3 දෙනාගේ ත්‍රෙදී ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආණ්ඩුවේ අධිකරණ නැති වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ. වෙන කවුරු කිව්වනම් කමන්නේ. මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක? ඒ නිසා මේ හරි දෙන්න නම් පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න. පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න. Okay, Harshan Nanekar, Honorable Minister. ගරු කතානායකතුමනි, විනාඩි 9ක් කතා කරපු එක විනාඩි 1මාරක එඩිට් එකක් දාලා තියෙනවා යම් ටෙලිවිෂන් නාලිකාවකින්. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් මෙතුමා කියන්නේ. ඒක කොයිම ආකාරයකවත් අධිකරණයට අපහාස කිරීමක් කළා නැහැ. මම අධිකරණයට අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා. මා කලින් කිව්වා වගේ මේ විපක්ෂයේ බොරු වලට මිනිසුන් ඉඩ දෙන්න හොඳ නැහැ. Okay. කොයිම අවස්ථාවකවත් මා අධිකරණයට අපහාස කරේ නැහැ. මේ අසත්‍ය Honorable Chamara Sampath Desanayake, you may continue. ගරු කතානායකතුමා මේ අපේ අධිකරණ ඇමතුමා මීට මේ ඉන්නකෝ අර්ජුන කතා කරන්නේ මීට කලිනුත් ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දා. ඊළඟට මේ උසාවියේ නඩුකාර තුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනවමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් අන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න. ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ඊළඟට ඒක නිසා ගරු කතානායකතුමනි ඕගොල්ලොන්ට අන්දන එක අන්දන කවදා හරි දවසක අන්දනවා අපි. ඔයා වාඩි වෙන්න. ඔයාට තමයි මෙන්න මෙතන මේ මිනිස්සයා ඔප්පුවක් කරන් පෙන්නනවා. ඔයා වාඩි වෙන්න ලැජ්ජයි. ලක්ෂ 50ක එක ලක්ෂ 500ක් කරන්. Could you allow the members ලක්ෂ 500ක් අරන් ගිහලා ඔයා ඔස් දාන්න යනවලු මේ කියන්නේ. මොකක්ද අනේ ඇමතුමා වාඩි වෙන්න. මේ වෙලාවේදී කියන්න ඕන ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවේ කට්ටිය කියනවා හරි අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකු ඇතුළට දැම්මා. දැම්මේ මොනවද? කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලාවුට්ට වියදම් කරලා අද රිලවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලාව වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලවෙකුට ආප්පයක් අරන් දුන්නෙත් නැහැ. රිලවෙකුට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. මොකද ඇයි හේතුව? මොනවද මේ? අපි කියන්නේ අපි මේ අහගන්න. අපි කියන්නේ මොනවත් අපිට වැඩක් නැහැ. අපි ඔය සමහර අය බොරු කිව්වා, සමහර අය රිවර්ස් කරා කියලා අපි රිවර්ස් කරන්නේ නැහැ. අපි ඇත්ත විදියට කියන්නේ. දැන් බලන්න සීනි සමාගම ගැන බලන්න.
අද වෙනකොට සීනි සමාගමේ ඊයේ හිරු එකේ උදේ පත්තර නිවුස් වලට කිව්වා සීනි වලින් රුපියල් 400ක් රුපියල් කෝටි 4ක් මේ ඕගොල්ලොත් අහුවේ ඔය නිවුස් අපිත් අහන්නේ ඔය නිවුස් තමයි කෝටි ඒ කාලේ ඕගොල්ලන්ට හොඳයි කෝටි 4කට වැඩිය මං හිතන්නේ පාඩුවක් අද සීනි වලින් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා අපි ඒක කියන්නේ නැහනේ අපි කියන්නේ නැහනේ වංචාවක් කරා හොරකමක් කරා කියලා අපි කියන්නේ සීනි වලින් කෝටි 4ක පාඩුවක් වෙලා තියෙනවා ඊළඟට එතනෝල් වලින් කෝටි 5ක විතර පාඩුවක් වෙලා තියෙනවා අපි කියන්නේ නැහනේ හොරකම් කරා කියලා නමුත් පාඩුවමයි ආණ්ඩුව අත ගහපු දේවල් හැම එකකින්ම කෝදෙන් ක්ලීන් ශ්‍රී ලංකා තියනවද ක්ලීන් ශ්‍රී ලංකා නෑ අන්තිමට ගිහිලා නුවර ගිහිලා දලදා පෙන්නවා කක්ක කරලා විනාශ වුණා කක්ක කරලා මහා නුවරක් නැති වුණා ඊට පස්සේ මොකද වුනේ ඊට පස්සේ කරා රණවිරු උත්සවය ඒ රණවිරු උත්සවෙත් ගාගත්තා ඊට පස්සේ මොකද කරේ ඊට පස්සේ කරපු ගීතා මාළනී පොන්සකගේ මරණි ඒකත් කාගත්තා හාපු හැම වැඩක්ම අත ගහන වැඩේ පේල් වෙනවා අද තියෙන්නේ ඕගොල්ලන්ට මොනවද දන්නවද බයිබරි මොකද්ද බයිබරි ගංගච්ඡාමි බයිබරි සංගම් ගච්ඡාමි බයිබරි එක අල්ලගෙන තමයි අද ආණ්ඩුව දුවන්නේ උදේට එකෙක් දානවා හවසට ගිහිල්ලා දානවා සතියක් තියෙනවා අපදෙනවා බයිබරි එක තමයි අද බයිබරි අල්ලස් කොමිසම විතරයි ඕගොල්ලෝ ආණ්ඩුව කරන්නේ ඒගොල්ලෝ පෙන්නගෙන ඒගොල්ලෝ උදේට ගිහිල්ලා කොහෙන් හරි එකෙක් ගෙනව දානවා වැලිකඩට හරි CRP එකට හරි කොහෙට හරි මැගසින් එකට හරි දාලා ආයෙ එළියට ගන්නවා ආයෙ සතියකින් දාලා තමයි ඒගොල්ලෝ තමයි මේ කාර්යය කරන්නේ අපි බලමු හැමදාම ඔය රැල්ලක් නැහැ හැමදාම ඔය නත්තල් නැහැ හරිද ඔය හිතාගෙන ඉන්න විදියට හැමදාම කරයි කියලා අපි හිතාගෙන ඉන්නවා අනේ ඒ නිසා මේ වෙලාවේ කියන්න ඕන දැන් මෙතන ඔය තේ ශක්තියකේ තේ ශක්තියකේ ලොන්ත පොලොස් වයසක ලොක්කෙක් තේ ෆැක්ටරි 225ක් තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා එයාම නිවැරදි කරනවා තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා ඒ ලොන්ත පොලොස් සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා ඊට පස්සේ මිනිහා ආයෙ ඔයිස් කට්ටයක් දෙනවා තේ ෆැක්ටරි 225ක් වැහුවේ නෑ ආවල් කාලේ වැහුවේ කියලා දැන් ඉන්නවා මැනික් එකට කෙනෙක් දාලා මිනිහට අර මොකද්ද තියෙන්නේ අමතක වෙන ලෙඩේ ඩිමෙන්සියා අර මැනික් එකේ ඉන්නවා දාලා සභාපති කෙනෙක් ඒ මිනිහට ඩිමෙන්සියා ඒ වගේ ලොන්ත පොලොස් මිනිස්සු දාගෙන මේ ආණ්ඩුව කරන්න බෑ මිත්‍රවරුනි මහත්තුරුනි අර බලන්න රටේ ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමාත් එක්ක මම ඕන බෙට් එකක් දාලා මෙතන ඉන්න කාටවත් ඇවිදින්න බෑ අපි කාටවත් ජනාධිපතිතුමාත් එක්ක ඇවිදින්න බෑ පුළුවන්ද අපිට බෑ මම පිළිගන්නවා ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ ඉන්නකෝ අහගන්නකෝ මේක ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ සිකියුරිටි කාරණාවත් ඉස්සරහා යනවා හරිද නමුත් එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලෙක් මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩා වැටුණා කෙහෙල් ගහක් කපපු ගහක් වගේ නගරාධිපති පුදපු ගමන් කාපි යකා කියලා කඩුවෙල දිවුරුම් දීපු දවසේ කඩා වැටුණා Honorable Chamber Sampath, you have 2 more minutes. කනවා මෙහෙම මිනිස්සු දාගෙන ඒක නිසා ඕගොල්ලන්ට ඕවා කියනකොට දැන් සමහරු කියලා රිවර්ස් කරන්න ඇති අපි රිවර්ස් කරන්නේ නැහැ අපි බොරු කියන්නේ නැහැ රිවර්ස් කරගන්න බැරි දේවල් අපි කියන්නේත් නැහැ ඇත්ත කියන්නේ අපි ඒ නිසා මේ ආණ්ඩුව ගත්ත වෙලාවෙ ඉඳන් පේල් වෙලා දැන් මොකද්ද කියන්නේ දැන් ඉතින් ඔය කොහේ හරි එකේ කල්ලලා දාලා හවසට රූපවාහිනී ටීවී එකේ දාලා පෙන්නලා දැන් පොඩි චොමිටුන්නයක් ගන්නවා ඕක හැමදාම කරන්න බෑ වටගල ඇමතුමා චාම්‍ර සම්පත් ඇතුළට දායි කියලා දැන් මේ කතා කරපු ගමන් ආයෙ බයිබරි එකේ තව ෆයිල් එකක් හදනවා මට බලන්න මම රටේ මිනිතුන්ට කියන්නම් ලබන මාසේ ආයෙ මන් දානවා ආයෙ දානවාමයි මෙතන කවුද කතා කරන්නේ කතා කරන මිනිහා අනිවාර්යෙන්ම දානවා ඒක තමයි මේගොල්ලෝගේ සිස්ටම් එක
ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. දාගන්න මේ පොඩ ඉන්න වඩකල සමහර යාළුවෝ කියනවා සමහර යාළුවෝ මගෙන් අහනවා ඒයි උඹ කතාව නවත්තපන් මම වැඩි කතා කරන්න එපා බං ආයෙ උඹට හිරේ යන්න වෙයි මං කියනවා මචං පාර්ලිමේන්තුවට ගිහිලා මේවා දකින්නකොට බොහොමද බං කතා නොකර ඉන්නේ Honorable Chamara Sampath, your time is up. මේගොල්ලෝ කෙරින මේ පට්ටවල් බොරු මේගොල්ලෝගේ මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන සෙතේ කිසිම සෙතයක් වෙලා නැහැ දෙයියනේ අධිකරණ ඇමතුමා ඔයිට වැඩිය වැඩ තියෙනවා කරන්න මිනිස්සු වෙනුවෙන් මේක මේ හිරේ දදා ලකුණු වරන් වැඩක් නැහැ ගණ්ඩ ඕන වෙලාවට ගණ්ඩ දැයිය කියනවා ජම්පර් රන්දනවා ඊයේ කිව්වා මේ මෙතන ඔක්කොම ජම්පර් රන්දනවලු ජම්පර් ගෑනුගේ කාන්තා මන්ත්‍රීතුමියා අන්දලා ඇතුළට දාන්න Honorable Chamara Sampath, you have exhausted your time. Can you please wind up? හැබැයි මේමයි දැන් ජම්පර් රඳින්න ඉන්නවා ගොඩක්. ඇයි ෆිලා ඇමතිට අන්දන්න පුළුවන්. අධිකරණ ඇමතිට ජම්පර් අපිටත් අන්දන්න පුළුවන්. ඊළඟට කවුද? ඇයි කූටලේඛන හදපු කතානායක. මුලින්ම කූටලේඛන හදකෝ ජපානයේ කාවත කොලේ. ජපානයේ කොලේ ආවේ නෑනේ. පළවෙනි කූටලේඛන හදපු කතානායකට ජම්පර් අන්දන්න පුළුවන්. Honorable Chamara Sampath, ඒ වගේ your time is up. දැන් නඩු ගොඩක් අපි අවුරුදු 25කට හදපු නඩු වෙලාව විනාඩි 2ක් ඕන. හරිද? අපි අවුරුදු 70ක් දාගත්ත නඩු මාස 6ට දැන් ටික දාගෙන යනවා. මේවා දැන් අපි ලියාගෙන හදාගෙන පිළිවෙලට ඉන්නවා. මොකද වැඩියෙන්ම මම කියනවා වැඩියෙන්ම ඊළඟ කවදාරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්තම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ තමයි වැඩියෙන්ම මේ බඩු වලට වැඩියෙන්ම සම්බන්ධ මිනිස්සයා අර ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ ඩීල් වසන්ත කියලා වැලිගම ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ මොකද්ද හැම නාලිකාවකම ගියා ඩීල් වසන්ත අපිට එපා කියලා කිව්වේ ඒක තමයි ඔයා තමයි වැඩියෙන්ම ඊළඟ පරිප්පු කණ්ඩ බලාගෙන ඉන්න ඔයා. ඒක නිසා ජනාධිපතිතුමා ඉතාමත්ම වැදගත් විදිහට මේ රට පාලනය කරනකොට ගෝලයෝ ටික අනිත් පැත්තෙන් ගිහිල්ලා එතුමාගේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක විදිහට වැඩ කරනවා. ඒක අපි දන්නවා. ඒක රටේ මිනිස්සුත් දන්නවා. අදටත් ඕගොල්ලොන්ට කියන ඡන්දයක් හරි තියෙන්නේ. ජනාධිපතිතුමා හින්දා තමයි අනුර කුමාර ජනාධිපතිතුමාගේ විශ්වාසය මත තමයි ජනතාව කීයක් හරි ඕගොල්ලෝ කරේ විශ්වාසය තියන්නේ. නැත්තම් ඇමතිවරු දැන් මේ වෙනකොට මම හිතාගෙන හිටියා සුනිල් හඳුන්ගත්තේ ඇමතුමා විපක්ෂයේ ඉන්නකොට ලස්සනටම මේ විපක්ෂය හසුරපු ඇමතිවරේ. ඒ වගේම කෝප් එකේ දක්ෂ ලෙස වැඩ පෙන්නපු ඇමති කෙනෙක්. අපි හිතුවා මුදල් ඇමතිකම දෙයි කියලා මේ ආණ්ඩුව වෙනකොට සුනිල් හඳුන්ගත්තේ ඇමතුමාට. නෑ ඉන්න. හැබැයි අද වෙනකොට ලුණු නෑ. අද වෙනකොට අසාර්ථකම ඇමතිවරයා බවට සුනිල් හඳුන්ගත්තේ ඇමතුමා පත් කරලා තියෙනවා. ඒක එතුමා මොන විදියට එතුමාගේ වැඩ කරන මිනිස්සු නැත්තම් පත් කරලා ඉන්න අයගෙන් වෙනවද කියලා අපි දන්නේ නැහැ. අද පැල්ලත්ත මං ඉස්සලා කතා කරා මොනරාගල දිස්ත්‍රික්කේ ජයවර්ධන මන්ත්‍රීතුමාට පැල්ලත්ත වැහුවොත් සෙවණගලට මොන හරි වුණොත් මොනරාගල වසන්ත සමරසිංහ ඇමතුමා කොයි වෙලාවෙත් වාමාංශික මිනිස්සු හිටපු දිස්ත්‍රික්කය ලක්ෂ ගාණක් මිනිස්සු අද පාරට බහිනවා. මොකද උක්ගොවියා වැඩ කරන අය. ඒක නිසා ඒ පැල්ලත්ත සෙවණගලට දාලා තියෙන කවුද? වැඩ කරන්න පුළුවන් කාන්තාව දෙන්නේ දාගෙන ඔයිස් කට් එකක් දෙනවා. එදා මම බලාගෙන. වැඩ කරන්න පුළුවන් මිනිස්සු දාගන්න කියන්නේ මේ ලොන්ත පොලොස්ලා දාගෙන. අර තේ ශක්තියකේ සභාපති පළවෙනි දවසේ කියනවා ෆැක්ටරි 225ක් වලලු. මාත් පුදුමුණා යකෝ මේ ආණ්ඩුව ඇවිල්ලා මාත් ආයෙත් ෆැක්ටරි 225ක් වහන්න පුළුවන්. මේක මේ 2000 ඉඳන් වහපු එක. ඒ මිනිස්සයාට කියවෙනවා මේ මාස 6ට මේක බොරුවක් නෙවෙයි. මේව බොරු නෙවෙයි. ඕගොල්ලොත් මේව වලා ගන්න. කියනවා මාස 6ට ෆැක්ටරි 225ක් වහුවා කියලා ආය ඒ ලොන්ත පොලොස් කාර්යය ආය ඇවිල්ලා ඒක නැවත කියනවා. Honorable Chamara Sampath, you have exhausted your additional minutes. අපිත් පිළිගන්නවා 2000 ඉඳන් තමයි වැහුනේ. ඒ වගේ සමහර සභාපතිලා මැනික් එකේ සභාපති ගියහම දැන් අහනවලු ඔයා කවුද? ඔයා කොහෙද?
පැයකින් ගියාම ආය අහනවලු ඔයා කවුද? එහෙම මතක නැති මිනිස්සු දාගෙන එහෙම මිනිස්සු දාගෙන වැඩ කරන්න බෑ. අපි ඩොලර් මිලියන Honorable Chamara Sampath, can you wind ඩොලර් up? මිලියන 480ක් එව්වා. 2025 පුළුවන් නම් ඩොලර් මිලියන 200ක් හොයලා දෙන්න. ආණ්ඩුවට හොයන්න කියන්න. මම භාණ්ඩාගාරයට මිලියන බිලියනයක් දීපු මිනිහෙක් මං කර්මාන්ත අමාත්‍යාංශය ඇමති වෙලා ඉන්නකොට. ඒ නිසා අපිට අමාරු කාලේ අපි ඒවා කරලා පෙන්නලා තිනවා. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් කරන්න. අපි කියන්නේ මෙහෙමයි. විපක්ෂයේ ඉන්න මිනිස්සු හිරේ දදා නඩු දදා ඉන්නක නෙවෙයි. මෙවුන්ගෙනුත් මොනවා හරි දෙයක් ගන්න තියෙනවා. මුන් කියන දේත් මොනවා හරි අපි අහන්න ඕන. මුන් කියන එකේ 100ක් කිව්වොත් 10ක් හරි මුන් කියන වගේ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න ඇමතුමා. මේ මිනිස්සු කියන වගේ 190ක් කිව්වත් අඩුම වශයෙන් 10ක් හරි මේ මිනිස්සුන්ගේ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න අපි කියනවා. අපි කවදාකවත් ඉරිසියාවට කියන්නේ නැහැ. Honorable Chamara Sampath, you have exhausted your time. අපි අල්ලන්නේ නැහැ. අපි ආණ්ඩුවේ I call upon Honorable Arvind අපි ජනාධිපති Senarath, කම්ගන්න you have නෙවෙයි 12 ඉන්නේ. minutes.